Hi යාළුවනේ welcome to my channel. ඔයගොල්ලෝ හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම හිතුවා ඔයගොල්ලොත් එක්ක මම අලුතෙන්ම හදපු game එක Herbal Getter game එකේ gameplay video එකක් ගන්න. යාළුවනේ මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා bell icon එක click කරන්න. එතකොට යාළුවනේ මම අලුතෙන් හදපු හදලා දාන videos ඔක්කොම ඔයගොල්ලන්ට ඉක්මනටම ගන්න පුළුවන්. හරි යාළුවනේ. මම ගේම් එකේ link එක description box එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඒකෙන් අරගෙන ඔයගොල්ලෝ use කරන Microsoft Edge Chrome වගේ browser එකේ URL paste කරන තැන paste කරන්න. හරි. ගේම් එක නම තමයි මාළුනේ Herbal Getter. ගේම් එකේ icon එක ඔයගොල්ලෝ click කරාම ඔයගොල්ලන්ට පේනවනේ ඇති screen එකේ made with game guru. the easy game maker කියලා screen එකේ තියෙනවා. මේ ගේම් එක load වෙන ටිකක් මම ස්ටාර්ට් බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ යාළුවනේ ටිකක් ලෝඩ් වෙනවා. යාළුවනේ මේක මගේ නම් ටිකක් ඉක්මනට ලෝඩ් වෙයි. ඕගොල්ලෝගේ ටිකක් වෙලායි. මොකද යාළුවනේ මම මේක ගොඩක් ප්ලේ කරලා තියෙනවා. ඒක නිසා මගේ ඉක්මනට ලෝඩ් වෙනවා. හරි. මම මේ ගේම් එකේ ස්ටෝරි එක ගැන කිව්වොත් යාළුවනේ හර්බර්ට් කියන්නේ එක්තරා ආයුධයක්. subscribe කරලා තියාගන්න. වීඩියෝ එක ගැන කමෙන්ට් එකකුත් දාන්න යාළුවනේ. හරි යාළුවනේ ලෝඩ් වුණාම ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක්. පේනවනේ? අපි ඉන්නේ නිකන් කන්දක් ඇතුලේ වගේ. ලෝඩ් වුණාම ගස් වර්ගයක් පෙරලෙනවා වගේ පේනවා. ලෝඩ් වෙනකොට ඔයාට දීලා තියෙන ගන් එක තමයි යාළුවනේ USDI ගන් එක. හරි. ඕගොල්ලෝ මෙන්න මේ ඕගොල්ලෝ පොඩ්ඩක් පිටිපස්ස හැලුවම ටෙන්ට් එකක් පේනවා. අන්නේ ටෙන්ට් එක ඇතුළට යන්න. එතකොට ඔයාලට බිම තියෙනවා පේනවා ස්නයිපර් එකක්, පිස්ටල් එකක්, තව ෆ්ලේල් කියලා එක්තරා හෙල්ලක් වගේ එකක්. මම ඊ අකුර ප්‍රෙස් කරලා ස්නයිපර් එක ගන්නවා. තව චුට්ටක් පිස්ටල් එක ගාවට ගිහිල්ලා ආයි ඊ අකුර ප්‍රෙස් කරලා පිස්ටල් එකත් ගන්නවා. ආයිමත් අර ෆ්ලේල් එක ළඟට ගිහිල්ලා ඒකත් ඊ අකුර ප්‍රෙස් කරලා ෆ්ලේල් එකත් ගන්නවා. හරි යාළුවනේ. මම මේ ගේම් එකේ තියෙන ග්‍රැෆික් ගැන ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගොල්ලෝ ගේම් එකේ ESC erase බටන් එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට ගේම් paste කියලා වෙන්නවා. ඒ ගේම් එකේ චුට්ටක් නැවතුණා. ඔයාලා මෙතන main menu graphics settings sound level recent game කියලා පෙන්නනවා. ඔයා මෙතන graphics settings click කරන්න. ගොඩක් අයගේ මේ ගේම් එකේ පළවෙනි පාර්ට play කරන අයගේ medium තියෙන්නේ. ඔයගොල්ලෝ කරන්න ඕනේ ඒක highest දාගන්න. මගේ නම් ඉතින් highest තමයි තියෙන්නේ. මම දැන් 20 පාරක් විතර play කරලා තියෙන නිසා. හරි. ඕගොල්ලෝට sound level ගිහලා sound ඕන නම් ඕගොල්ලෝට ඕන විදිහට adjust කරන්න පුළුවන්. මට මේ ගන්න හොඳයි. ඉතින් මම යාළුවනේ recent button එක click කරා. ඔයාලට පළවෙනි icon එක click කරලා ඔයාලගේ USDI ගන්න එක, දෙවෙනි icon එක click කරලා ඔයාලගේ sniper එක ගන්න පුළුවන්. මම USDI එක ගන්නවා. හරි ඉතින්. ඕගොල්ලෝ උඩට යද්දි යාළුවනේ මෙන්න මේ මම follow කරන route එකේම යන්න. නැත්තම් ඕගොල්ලෝට උඩට යන ටිකක් අමාරු වෙයි. මේ ගස් වර්ගයක් පෙරලා තියෙන නිසා ඕගොල්ලන්ට ටිකක් උඩට යන්නත් එක්ක අමාරුයි. ඔයගොල්ලෝ උඩට යද්දි නිකන් ඔයගොල්ලන්ට සැටලයිට් එකක් වගේ පේනවා. බලන්න යාළුවනේ. සැටලයිට් එක ගාව නම් ඔයගොල්ලන්ට ගන්න කිසිම දෙයක් නැහැ. අපි හිටපු පල්ලෙහා තැන අපිට එතෙන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. හරි යාළුවනේ. මම යනවා. දැන් අපි බලමු අපේ එනමි කට්ටිය කොයි හරියද ඉන්නේ කියලා. ඕගොල්ලන්ට ගේම් එක ප්‍රකාර ට්‍රික් එකක් කියන්නම්. ඕගොල්ලෝ මේ සුදු පාට අපිට යන්න තියෙන පාර දිගේ යන්නේ නැතුව මෙන්න මේ කන්ද දිගේ යන්න. මම නම් කන්දේ උඩරිම තරම් උඩට නගිනවා. මේ ගේම් එකේ ඔක්කොම controls download කරන ෆයිල් එක ඇතුලේ තියෙනවා. මම නම් ඔන්න යාළුවනේ කන්ද උඩටම ආවා. ගොඩක්ම උඩටම යන්න එපා යාළුවනේ. එතකොට ඕගොල්ලන්ට පල්ලෙහා ඉන්න සෝල්ජර්ස්ලා හම්බුණා. දැක්කොත් ඕගොල්ලන්ට පිස්සු බල්ලෝ වගේ ෂූට් කරයි. ඔන්න මං උඩට එනවා දැකලා ඔන්න එක සෝල්ජර් කෙනෙක් දැක්කා. ඉන්නක මම ඔයගොල්ලන්ට ස්නයිපර් එක දාලා zoom කරලා පෙන්නන්න. පේනවද යාළුවනේ? එක සෝල්ජර් කෙනෙක් දැක්කා. හැබැයි හරි. අපි ඒ සෝල්ජර්ට ෂූට් කරොත් එයා අනිවාර්යෙන් අපිට ෂූට් කරනවා. ඒ නිසා මම එයාව ඉච්චර ගණන් ගන්න නැතුව ඔයගොල්ලන්ට මේ ගේම් එක ගැන චුට්ටක් පැහැදිලි කරන්නම්. යාළුවනේ මම ඕගොල්ලන්ට මුලින්ම කියන්න ඕන පොඩි ට්‍රික් එකක් මේකත්. ඕගොල්ලන්ට මම කියපු හර්බර්ට් කියන කඩුව මෙන්න මේ හරියේ. තියෙන්නේ මෙන්න මේ හරියේ. ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ මෙන්න මේ හරිය විලේජ් එකක් තියෙනවා. අන්නේ විලේජ් එකේ තමයි තියෙන්නේ. ඒ හර්බර්ට් කියන කඩුව තියෙන්නේ මෙන්න මේ ස්නයිපරේ මිඩල් සෙන්ට් එක තියෙන හරියේ. මිඩල් පොයින්ට් එක තියෙන හරියේ. ඕගොල්ලෝ අන්න එතෙන් තමයි යන්න ඕන. යාළුවනේ මෙන්න මේ පල්ලෙහා ඉන්න සෝල්ජර්ස් නම් අපේ සෝල්ජර්ස්ලා නම් අපේ දිහා බලාගෙන ඉන්න අපි ෂූට් කරපු ගමන් ෂූට් කරන්න. මෙතනත් පල්ලෙහා ඉන්න හැබැයි එතන ඉන්න කට්ටිය නම් අපිව දැක්කලා නැහැ තාම.
ඒගොල්ලෝ දැක්කොත් ඉවරයි. යාළුවනේ මේ ගේම් එක ප්ලේ කරද්දී යාළුවනේ මෙන්න මේ හරියේ. මෙතන ස්නයිපර් ගන්නයක් වැඩිච්ච එකක් තියෙනවා. මෙන්න මේ හරියේ. ඉන්න බලන්න පේනේද කියලා. මේ හරිය යාළුවනේ මෙන්න මේ හරිය. අපිට දුරට පේන්නේ මේ හරිය තියෙනවා යාළුවනේ පින් බෝම්බ. අපි ඒ වයින්ොත් දෙරෙන්න ඕන. මේක තමයි යාළුවනේ ඔයගොල්ලෝ අර සුදු පාට පාර දිගේ ගියොත් මුලින්ම හම්බෙන විලේජ් එක. මේ විලේජ් එකේ නම් සෝල්ජර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒකයි මං කිව්වේ ඔයගොල්ලන්ට මෙන්න මේ ට්‍රික් එක පාවිච්චි කරන්න කියලා. මං කිව්වා නේද ඔයගොල්ලන්ට ගේම් එක පටන් ගත්තම එක්තරක් තියෙනවා ඔයාලව පාර පොඩ්ඩක් වඩද්දන්න හදපු කියලා. මෙන්න මෙතන. ඒ තමයි මෙන්න මේ මෙතන. හරි. ඕගොල්ලෝ මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මේ ටාගට් බෝඩ් තියෙනවා. අන්නේ ටාගට් බෝඩ් පස්සේ යන්න. මම ඕගොල්ලන්ට මෙන්න මේ වැට වගේ පේනවා නම් අන්නේ වැට පාරේ යන්න යාළුවනේ. එහෙම ගියට පස්සේ ඕවා මෙන්න මේ හරියට මෙන්න මේ ස්නයිපරේ සෙන්ට් එක තියෙන හරිය මේ කඳු වලින් වැහිලා තියෙන්නේ. අන්නේ හරියට තමයි වැටෙන්නේ. අන්න එතන තියෙනවා ගේට් එක. ඒ ගේට් එකේ හැපැත්තේ බොක්ස් එකක් උඩ තමයි මේ ගේට් එකේ යතර තියෙන්නේ යාළුවනේ. හරි. මේ ගේම් එක ගැන තව කියන්න තියෙන යාළුවනේ මෙන්න මේ ස්නයිපරේ මේ සෝල්ජර් කෙනෙක් ඉන්නේ. අන්න ඒ හරියෙන් තව බිම් බෝම්බ තියෙන තැනක් පටන් ගන්නවා. යාළුවනේ මෙන්න මේ කාට් එක පිටිපස්සේ මෙන්න මෙතන ගේට්ටුවේ යතුරුලක් තියෙනවා යාළුවනේ. ඔයාලා ඒ පාර යූස් කරන්න එපා. එහෙමනොත් ඕගොල්ලන්ට ගොඩක් අමාරු වෙයි. මොකද ඒ පාර හදලා තියෙන්නේ ඕගොල්ලන්ට වලද්දන්න. ඒ පාරත් කොහොම ගියත් ඒ පාරත් වැටෙන්නේ මෙන්න මෙතෙන්ට. හරි යාළුවනේ. මෙන්න මේ zoom කරන තැන යාළුවනේ තියෙන්නේ ලැබ් දෙකක්. මේක යාළුවනේ මිනිස්සුන්ව සොම්බි කරන තැනක්. හරි. ඔන්න ඔය වගේ විස්තර ටිකක් තමයි මේ ගේම් එක ගැන කියන්න තියෙන්නේ. අපි දැන් ගේම් එකේ ෂූට් කරන්න පටන් ගමු. මම මගේ ස්නයිපර් ගන්න අරගෙන චුට්ටක් පල්ලෙහා පැත්තට ගිහිල්ලා ඒ කියන්නේ අපි ආපු පැත්තට ගිහිල්ලා කාටවත් පේන්නේ නැති වෙන කවර් වෙන්න ඕනේ යාළුවනේ මුලින්ම. නැත්තම් අපිට තමයි මුලින්ම වෙඩි කන්න වෙන්නේ. අපි මෙයාට ඉලක්ක කරමුද? මෙන්න මෙයාගේ ඔළුවටම ෂොට් එකක් දෙන්න ඉලක්ක කරමු. ඔන්න යාළුවනේ මං ගැහුවා බලමුනේ. වැදුනක් දන්නේ ඔන්න අනිත් එක්කෙනක් දැක්කා. මං USD එක ගන්න. ඒකට අපිට වැඩේ තවත් ලේසි. ඒකෙට්ට නම් වැදුන යාළුවනේ. මං අනිත් එකට ෂූට් කළාම ඔයාලට පෙන්නන්නම් එයාව. එයාට වදින්නේ නැහැ. එයාට ස්නයිපරෙන්ම තමයි ගහන්න ඕන. පල්ලෙහා ඉන්න කට්ටියක් දැකලා හොයනවා. උඩට එන්න try කරනවා. වැදුන්නේ නැහැ මං කිව්වනේ යාළුවනේ. මේකේ එකපාරින් වෙඩි තියන්න අමාරුයි කියලා. ඕන් ආයි පාරක් ගැහුවාන් එතකොට නම් වැදුනා. අපි දැන් පල්ලෙහා ඉන්න කට්ටියට ෂොට් එක දෙමු. මෙන්න මෙතනක් තියෙන යාළුවනේ RPG සෝල්ජර් කෙනෙක්. එයාට අපි USD එකෙන්ම දෙමු ෂොට් එක. හරි එයාට නම් ෂොට් දෙකයි තිබ්බේ. එයා කෙලින්ම ඩෝම් බඩෝ පල්ලෙහා ඉන්න සෝල්ජර් නම් උඩට එන්න තමයි try එක තියෙන්නේ. උන්ට කඩු නගින්න බෑ යාළුවනේ. බය වෙන්න එපා ඒක නිසා. ඕගොල්ලොන්ටත් පුළුවන් යාළුවනේ මං වගේම මාත් එක්ක එකතු වෙලා මගේ ටීම් එකට එකතු වෙලා මාත් එක්ක එකතු වෙලා මේ වගේ ගේම් හදන්න යාළුවනේ. මගේ වෙබ්සයිට් එකක් තියෙනවා. මම මේකේ link එක ඔයගොල්ලන්ට දාලා තියන්නම්. ඒකේ තියෙන නම්බර් එකට ඔන්ලයින් එක කියලා මැසේජ් එකක් දාන්න. මේගොල්ලන්ට ෂූට් කරන එක නම් යාළුවනේ පට්ටම අමාරු වැඩක්. ඔන්න ස්නයිපර් යටන් ගැහුවා. අන්න එයාගේ ඔළුවටම වැදුනා යාළුවනේ. ස්නයිපරෙත් තව උණ්ඩ 15යි තියෙන්නේ. හරි අමාරුයි වැඩේ කරන්න. එනවනේ. මට හෙඩ්ෂොට් පිට හෙඩ්ෂොට් ගැහුවත් වදින්නේ නැහැ. මෙයා නම් අර්බන් සෝල්ජර් කෙනෙක්. මෙන්න මේ හරිය ඉන්න සෝල්ජර්ට නම් ටිකක් අමාරුයි අය ගහන්න. උඩට එන්නම තමයි try එක තියෙන්නේ. එන්නම් උඩට එන්නවා. උන්ට කඳු නගින්න නම් බෑ හොඳ වෙලාවට. ආයිමත් ඉන්න යාළුවනේ මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. එතකොට මම අලුතෙන් දාන වීඩියෝස් ඕගොල්ලන්ට ඉක්මනටම ගන්න පුළුවන්. මම ඕගොල්ලන්ට තව පුංචි දෙයක් කියන්න. යාළුවනේ මම මේක 20 පාරක් විතර ප්ලේ කරාට යාළුවනේ මම හදපු ගේම් එක මටවත් තාම හරියටම ගහලා වින් කරන පොයින්ට් එකට යන්න බැරි වුණා. ඒ තරම් මේ ගේම් එක මට නම් අමාරුයි යාළුවනේ. ඕගොල්ලන්ට කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. USD එකේ 3.5යි තියෙන්නේ තව. උණ්ඩ මොනා කරන්නද? දැන් ඉතින් මං ගාව දින පිස්ටල් එකකින් උන් පිස්ටල් එකෙන් නම් අපිත් පිස්ටල් එකෙන් කියලා උන්ට වෙඩි තියන්න තමයි තියෙන්නේ.
වෙඩිල්ලක් වදින්නෙත් නෑ මං කිව්වනේ යාළුවනේ. අන්න ඒකට නම් යාළුවා ළඟටම එනවා. මොකද අහන්න ඕනේ යාළුවනේ යූසර් ඩේ දින අන්තිම උන්න ටිකේ මුටම ගහමු. හරියන්නේ ඌ පල්ලෙහාට වැටුණාද? වැටුණාද යනවාද? අනේ මන්ද. ඊයකා පල්ලෙහාට ආවා. දෙන්නංකො පල්ලෙහාට ආව ඔය වරද්ද ගන්න. ණයට ගහලා පොල්ල වරද්ද ගත්ත පොරක් උනා. රීලෝඩ් කරලා යාළුවනේ මේ බලන්න ගේම් එක ලෝඩ් වෙද්දි මේ ස්නයිපර් අරන් ඉන්න හාදයාගේ අත නිකන් GTA 5 ගේම් එකේ ට්‍රේවර් අයියාගේ අත වගේ නේ. එයාට නම් වැදුනායි ඩෝන් ගාලා. ඔන්න උතරින් ඉන්න එකාටත් ගහමු. උණන් අපේ දිහා බලන්න ගත්ත පේනවනේ මේත් අර්බන් සෝල්ජර් කෙනෙක් යාළුවනේ. මේක අර්බන් ගේම් එකක් නුනට මේක අර්බන් සෝල්ජර්ලා තමයි ඉන්නේ. අනේ මන්දා. මම හදපු ගේම් එක ගැන මට පට්ටම දුකයි. මොනා කරන්නද යාළුවනේ දැන්? අන්තිම උණ්ඩ පහ තියෙන ස්නයිපර් එකෙත් මම උන්ට හෙඩ් ෂොට් එකක්ම ගැහුවා. හරි. දැන් අපි මෙතනින් පල්ලෙහාට වහම පට්ටම පරිස්සම් වෙන්න ඔන්න ඔය හරිය ඉන්නවා සෝල්ජර් කෙනෙක්. මම ඔයගොල්ලන්ට මේ හරිය ඉඳන් zoom කරලා පෙන්නන්න බිම්බෝම්ම තියෙන දේ මාත් දැක්කොත් තාම නම් මට පේන්නේ නැහැ. මේ ඉන්නේ මැරිච්ච කට්ටිය. මැරිච්ච ළමයි. අපිට මෙතන ඉඳන් ගන්න අතර ඉන්න සෝල්ජර්ස් zoom කරලා ගන්න බැරි වෙයිද? පේන්නේ නැහනේ. මේ හරිය ඉන්න සෝල්ජර්ස් තා චුට්ටකින් කුපිත වෙනවා. ඒක නිසා යාළුවනේ අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. මම මෙතනින් ටක් ගාලා යනවා යාළුවනේ. මෙතන මං කිව්වනේ බිම් බෝම්බ දිනවා කියලා. මට මෙතන වැඩි වෙලාවක් ඉන්න බෑ. හිටියොත් වෙඩි තමයි කන්න වෙන්නේ. මම පට ගාලා යූසර් ඩයි කරා මුණ්ඩ ගහන්න. ඔන්න මෙතන හිටපු එක දැන් කුපිත වෙයි කියලා එයි අපේ පැත්තට කොයි පැත්තෙන් එයිද දන්නේ නැහැ. අර උනා බිමටම වදාගෙන වැටුණා. මෙන්න මෙතන ඉන්න පොරත් අපි දිහා බලාගෙන ඉන්නේ. ඔන්න උට වෙඩි වැදුනට උන් මැරෙන්නේ නැහැ. යාළුවනේ ලේසියෙන් අයියෝ. දැන් යූසර් ඩයි එකේ උණ්ඩත් ඉවරයි. සුපිරි වෙලාවට මේක වෙන්නේ. හරි ඉතින්. පළවෙනි පාර නම් මගේ හෙල්ත් එක ඉවරයි යාළුවනේ. අපි ආයි try කරලා බලමු. තව හෙල්ත් දෙකයි තියෙන්නේ. මගේ ස්නයිපරෙත් උණ්ඩ 3යි තියෙන්නේ. අවුලක් නැහැ. පිස්ටල් එක එච්චර යූස් කරමු නැති නිසා ඒකේ නම් උණ්ඩ තියෙනවා. හරි ඉතින්. මේ ගේම් එක ගැන ඕගොල්ලන්ට හිතන දේ කමෙන්ට් කරන්න. ගේම් එකේ සමහර තැන්වල එරර් එහෙම තියෙනවා නම් ඕගොල්ලන්ට ඒව ගැන හිතන දේත් මේකේ කමෙන්ට් එකක් දාන්න. මම තව දෙයක් පෙන්නන්නම්. මට පෙන්නන්න බැරුණා මෙන්න මෙතන විලේජ් එකක් තියෙනවා. ඕගොල්ලෝ ඒ පැත්තට යන්න එපා යාළුවනේ. ඒ හරියත් ඕගොල්ලෝ ටිකක් පාඩ වරද්දන්න වගේ හදපු දෙනා. ඔන්න ඔය හරියට යන්නත් එපා යාළුවනේ. මං කියන්නද යාළුවනේ අපි මෙන්න මෙතනින් යමු. මෙතන පිටිපස්සෙන් බහිමු යාළුවනේ. කාටවත් පේන්නේ නැති හරි යාළුවනේ වෙඩිල්ලක් වැදුනා. කාගෙන් කොහින් වැදුනත් දන්නේ නැහැ. කවුරු හරි දැක්ක යාළුවනේ. ඒකයි අපිට වෙඩි කන්න උනේ. මම පිස්ටල් එක ගත්ත ආවොත් ගහනවා කියලා හිතාගෙන. කොහින් එයිද දන්නේ නැහැ. ඒකයි තියෙන පාස්නේ. පේනවනේ. ඉතින් ආවා වගේ නෙවෙයි වෙඩි කන්න වෙන්නේ. කොහින් කන්න වෙයිද දන්නේ නැහැ. මෙන්න මූ තමයි වෙඩි තියන්නේ නැත්තේ. දෙන්නංකො ෂෝට් එක. මූ බලන්න ඇති කොහින්ද මේ උඩින් වෙඩි වදින්නේ කියලා. පිස්ටල් එකේ 3-4 තියෙන්නේ. මොකද කරන්නේ? අර හරිය උන්න පිස්ටල් එකක් නම් තිබුණා බිවන. ගන්න තමයි බැරි උනේ. හරි කමන්නේ අපි හදිසියක් වුණොත් කියලා ඒකත් අරන් ගියා. ඒක උණ්ඩේයි තිබිලා තියෙන්නේ යාළුවනේ ඒකෙත්. වැඩක් නැහැ කතා කරලා මේකේ තියෙන බාඩු ගැන නා. බලමු මේක ඇතුළට ගිහලා මොනවද තියෙන්නේ කියලා. කිසිම දෙයක් නැහැ යාළුවනේ මේක ඇතුළේ නා. එන්න මේ හරිය නා සෝල්ජර් කෙනෙක් ඉන්න යාළුවනේ. මම ඒකයි ඒ හරියට එච්චර බහින්න කැමති නැත්තේ. යන්න ඉතින් අන්න ඒකත් ඇවිල්ලා අපි ගාවට. ආපු වගේම දෙයියෝ බුදුන් සිහි කරගන්න කියලා තමයි කියන්න දෙන්නේ. එක උණ්ඩයයි යාළුවනේ තියෙන්නේ. මොකද කරන්නේ? අතන සෝල්ජර් කෙනෙක් ඉන්නවා. ඒකේ ප්‍රශ්නේ. උට වෙඩි වැදිලත් නැහැ. දැන් කරන්න තියෙන්නේ ස්නයිපර් යන ලෝඩ් කරලා තියෙන එක තමයි. ස්නයිපර් 3-3යි තියෙන්නේ. බලමු අවුට වැදිලත් නැහැ. වැදුනා දීපාරත් නැහැ යාළුවනේ. මං කිව්වනේ මුන්ට වෙඩි තියනවට වඩා හොඳයි නිකන් ඉන්නවා. තියෙන වැඩක් බලා ගන්නවා. තව එක උණ්ඩයයි තියෙන්නේ. මොකද කරන්නේ? වෙඩි තියන එක නම් ලේසි නෑ. ආයි වෙඩිල්ලක් තිබ්බ උණ්ඩ ටික ඔක්කොම ඉවරයි යාළුවනේ. අයියෝ මේ පාරත් වෙඩි තමයි කන්න වෙන්නේ. පිස්ටල් එකට තමයි යාළුවනේ අමෝ හම්බුණා. එකම එක උණ්ඩයක් හම්බුණා. ඒකනොත් try කරලා බලමු. මේ පාට වෙඩිල්ලක් තියාගත්තු. අරෙන් වෙඩි වදිනවා යාළුවනේ. දෙවෙනි පාටත් වෙඩි තමයි කන්න වෙන්නේ. හරි ඉවරයි.
දෙවෙනි පාටත් ඉවරයි යාළුවනේ. අන්තිම හෙල්ත් එකත් අපි ප්ලේ කරලා බලමු. මොනා කරන්නද? යාළුවනේ මම හිතාගෙන ඉන්නවා ඔයගොල්ලන්ට මේ මාසෙ ඉවර වෙන කලින් තව වීඩියෝ එකක් ගේන්න. ගේම් ගුරු එකේ ඊළඟට මම හදන්න හිතාගෙන ඉන්නවා හොරර් ගේම් එකක්. අන්නේ ගේම් එකේ හදන විදිය ගැන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්න හිතාගෙන ඉන්නවා ගේම් ගුරු එකේ. අර හරි ස්නයිපර් එකක් තිබුණා. අපි ස්නයිපර් එක ගමු යාළුවනේ. එතකොට අපිට වාසි. මම මෙතනින් පල්ලෙහාට බහින්නේ ඕන මෙතනින් ජම්ප් එකක් දාමුද? හරි යාළුවනේ ඒ පාරත් අපේ අන්තිම හෙල්ත් එකක් නැති වුණා. අපි ජම්ප් එකක් දාන්න ගිහිල්ලා. හරි අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාන්න. ෂෙයා කරන්න. ඔයගොල්ලෝ දන්න කට්ටියට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් කෙනෙක් ඉන්නවා නම් මම ආයි තුන්වෙනි පාටත් ඉල්ලුවා. ආයි දවසක හම්බ වෙමු.